YouTube channel. උදේ 4:00 වෙලාව අපි යන් අම්මලගේ සමිතියෙන් අනුරාධපුරේ. ඉතින් අපි මුලින්ම ගිහිල්ලා මේ උදේ 7:00 විතර අපි දඹදෙණි විහාරයෙන් නැවැත්තුවා උදේ කෑම ගන්න. ඉතින් අපි කෑම කාලා මායි අම්මා ඉතින් ටිකක් දඹදෙණි විහාරය ඇතුලේ ඇවිදලා කරලා බැලුවා. ඉතින් මම ගොඩක් වීඩියෝස් නම් ගත්තේ නැහැ. දඹදෙණි විහාරේ තියෙනවා ලංකාවේ පළවෙනිම දළදා මාලිගාව. ඉතින් මේ අපි යන්නේ ඒක බලන්න. ඉතින් එතනත් ඔය විදිහට වීඩියෝ කරලා ඊට පස්සේ අපි පිටත් වුණා දඹදෙණි විහාරෙන් අපේ ප්‍රධාන වැඩේට යන්න. ඉතින් අපි අද යන්නේ ජයශ්‍රී මහ බෝධියේ තියෙන දානමය පින්කමකට. ඉතින් මේක සාමාන්‍යයෙන් ටිකක් ගන්න අමාරු පින්කමක්. ඉතින් ඒක අපි සමිතියෙන් අම්මලගේ මේ පාර කරනවා. ඊට පස්සේ අපි යන අතරතුර නැවැත්තුවා මේ පන්සලේ. මේ පන්සල ඇවිල්ලා නම මට මතක විදිහට බුදුරුව කන්ද පන්සල. ඉතින් ඒක ටිකක් මෙන්න මේ විදිහට උඩට නගින්න තියෙනවා. ඉතින් අපි වටපිට බල උඩට නැග්ගා. ඉතින් ඒතර හාමුදුරුවෝ කෙනෙක් අපිට පන්සල ගැන විස්තර කියලා දුන්නා. ඊට පස්සේ ඉතින් අපි පන්සලේ ඇතුළට ගියා. ඒ පන්සල ගොඩාක් ලොකුයි. තව උඩට කන්දක් වගේ ගලක් උඩට නගින්නත් තියෙනවා. ඉතින් අපි එතනටත් යනවා. දැන් මේ යන්නේ බෝධීන් වහන්සේ බලන්න. ඉතින් බෝධීන් වහන්සේ ගොඩාක් පරණ බෝධීන් වහන්සේ නමක් තමයි පන්සලේ වැඩම කරලා ඉන්නේ. ඉතින් අපි බෝධීන් වහන්සේත් බලලා ඊට පස්සේ යනවා අර කන්ද උඩට. ඉතින් මේක කන්ද උඩ කියන්නේ මේක ගලක් උඩට තමයි ඔයා මායියමයි නගින්නේ. ඉතින් ඔය එතන වටපිටාව පේන හැටි. ඊට පස්සේ අපි පල්ලෙහාට බැහැලා මෙතන තියෙනවා පොකුණක්. මේ පොකුණේ බුදු කුටි වගේක් තියෙනවා. ඉතින් ඒ බුදු කුටි ටික බලන්න තමයි ඊට පස්සේ අපි මේ යන්නේ. ඉතින් බුදු කුටි ටික බලලා අපි බස් එක නැග්ගම එතන බස් එක නැග්ගා පේර මාමා කෙනෙක්, පේර විකුණන මාමා කෙනෙක්. ඉතින් අපි මාමාගෙන් පේර ගත්තා. ඒ මාමා හොඳට ගම් මිරිස් නෙමෙයි මිරිස් කුඩුයි ලුණු කුඩුයි දාලා රසම රස පේර බෑග් එකක් අපිට දුන්නා. ඊට පස්සේ අපි යනවා මං ආසම කෑමක් කන්න. ඉතින් සාමාන්‍ය මේව දැක්කොත් මං කනවා. මේ ඇවිල්ලා මීකිරි පැණිත් එක්ක හරිම රහයි. ඊට පස්සේ ඉතින් මං කරචෝරු කකා මේ ඇවිල්ලා අපි දවල්ට කන නවත්තපු තැනට කලින් ඉතින් මං එතනිනුත් කෑවා. මගේ බඩ පිරලා තිබ්බේ. ඊට පස්සේ මෙතන තමයි අපි දවල්ට කන නැවැත්තුවේ. මේ ඇවිල්ලා සඳහිරු සෑය. ඉතින් ඊට පස්සේ අපි ආවා ජයශ්‍රී මහ බෝධියට. ඇවිල්ලා අපි ටිකක් වෙලා හිටියා අපිට අපි නවතින තැන දෙනකන්. ඊට පස්සේ අපි හවස පූජාවට ලෑස්ති වුණා. හැබැයි එතන මුකුත් වීඩියෝස් කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ අපි රෑ වෙලා ගියා රුවන්වැලි සෑයට. ඉතින් ගියපු ගමම ඉතින් මයි තාත්තයි ගිහිල්ලා රුවන්වැලි සෑයේ පහන් පත්තු කරලා හඳුකුරු පත්තු කරලා ඊට පස්සේ තමයි අපි රුවන්වැලි සෑය ඇතුළට ගියේ. ඊට පස්සේ ඉතින් එතන මල් පූජා කරලා ගාථා හැම කියලා ඊට පස්සේ මායි අම්මයි ගියා අපිත් එක්ක මෙහෙණින් වහන්සේ නමක් වැඩම කරා. ඉතින් උන්වහන්සේත් එක්ක අපි ගාථා කියලා ඊට පස්සේ ටික වෙලාවක් ඉතින් මම රුවන්වැලි සෑය දිහා බලාගෙන කල්පනා කරා. මොකද හරිම නිස්කලංකයි. මම හරිම ආසයි රුවන්වැලි සෑයට රැට යන්න. හරිම ලස්සන රුවන්වැලි සෑය රැට පේනවා. ඉතින් ඊට පස්සේ මේ එනකොට මෙන්න මේ යාළුවෙක්වත් හමු වුණා. එතකොට අපේ පොඩි අක්කා
මරු කතාවක් කිව්වා. ඉතින් අපේ පොඩි අක්කා කියනවා මං ඒ කරන්නේ Facebook එකේ වීඩියෝ දාන්න බොරුවට පූසාව හොරතල් කරනවලු. හරි ඊට පස්සේ මේ ඇවිල්ලා ඊළඟ දවස උදේ දෙවනි දවසේ ඉතින් අද අපි යන්නත් තමයි ඉන්නේ. ඉතින් එදා උදේ මම ලෑස්ති වුණා. ඔය මං හිතන්නේ 5:00 විතර උදේ කිරි ආහාර පූජාවට. ඉතින් ඊයේ හවස පූජාවේ අද මේ උදේ කිරි ආහාර පූජාවේ දෙකේදිම මම පෙරහැරේ ගියපු හින්දා වීඩියෝස් ගන්න බැරි වුණා. මේ ඇවිල්ලා දවල් පූජාව. ඉතින් ඒකේ මම පෙරහැරේ ගියේ නැහැ. ඒ හින්දා මම දවල් පෙරහැර වීඩියෝ කරා. ඉතින් ওই විදිහට තමයි ඊයේ හවසයි අද උදේ පෙරහැරවල් දෙකම සිද්ධ වුණේ. ඊට පස්සේ හාමුදුරුවෝ අපිට පිරිත් දේශනා කරා. ඉතින් ඊට පස්සේ වැඩ ඉවර වෙලා අපි මෙතන දාන ශාලාවට ආවා. අපේ පිරිකරයි අපිට තිබුණේ දානේ සාංගික කරන්න විතරයි. ඉතින් හාමුදුරුවෝ වැඩම කරලා දානේ සාංගික කරාට පස්සේ අපි එතනින් පිටත් වුණා. මොකද අපි එක වෙනකොට ආපහු අපි දානේ සූදානම් කරන ශාලාව අපි බාර දෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඉතින් හාමුදුරුවෝ අපිට බණ දේශනා කරා. ඊට පස්සේ ඉතින් අපි ඉක්මනට ගියා අපේ බඩු ටික ලෑස්ති කරගන්න. ඉතින් අපි එහෙන් 12:45ට වගේ පිටත් වුණා. ඉතින් එන අතරමඟ ඉතින් දෙහි බීමෙහිකුත් බිව්වා. අපි ඉතින් ඔය කඩ චෝරු ටිකකුත් එතන කඩෙම්ම ගත්තා. ඒ බීමේ කරහයි. ඊට පස්සේ ආවා ආපහු ඔය දවල්ට කන නවත්තපු තැන. එතනත් ඉතින් කඩ චෝරු ගත්තා. මං ඉතින් දුවගෙන ගියා. අපේ අම්මා කඩේ ඇතුළට යනවා දැකලා අම්මට දඩයක් දාන්න. ඉතින් ඔය තියෙන්නේ මං අපේ අම්මට දාපු දඩේ මං ඔය වගේ අතේ දානවා. මගේ අතෙත් එකක් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔය එන ගමන් අපේ තාත්තා ඉතින් කොහේ ගියත් නටනවා. අපේ අම්මත් එහෙමයි. අම්මා නම් මේ පාර හැබැයි නැටුවේ නෑ. ඉතින් තාත්තා ඔය නටනවා ඉවරයක් නෑ. ඉතින් එහෙනම් අදට එච්චරයි. Thank you for watching. Bye.